night study challenge vlog එක. ප්ලෑන් කරන් ඉඳපු ගමනක් තමයි අපි දෙන්න මේ යන්න හදන්නේ. Hi guys, welcome back to my YouTube channel. කොහොමද දෙනවලට? අද මම ඔයාලට අරගෙන ආවිල්ලා තියෙන්නේ night study challenge vlog එක. ඉතින් අද හවස වහින්න ගත්තොත් නිසා මට හිතුණා night study challenge vlog එකක් කරන්න ඕනේ කියලා. මං හිතන්නේ දැනටවත් වහින්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් මං පාඩම් කරන්න ගන්න කලින් මගේ පොත් මේස අස් කරන්න ඕනේ. මොකද පොත් මේස හොඳටම ඇඩි වෙලා තියෙන්නේ. මොකද මම උදේ ඉඳන් ගෙදර හිටියේ නැති නිසා පොත් මේස අස් කරන්න බැරි වුණා මට. ඉතින් මම පොත් මේසේ අස් කරලා මගේ ස්ටඩි චැලෙන්ජ් එක පටන් ගන්නකම් ඔයාලා බලන්න අද උදේවරු මම මොනවද කරේ කියලා. ඔන්න ඉතින් කාලෙකින් මා යාළුවා ප්ලෑන් කරන් ඉඳපු ගමනක් තමයි අපි දෙන්න මේ යන්න හදන්නේ. ඒ කිව්වේ මම යන්න වැඩිපුර මාස ගන්න තැන උදේම රුවන්වැලිසෑය වදින්න කියලා තමයි අපි දෙන්න මේ යන්නේ. රුවන්වැලිසෑයට ගිහිල්ලා ඉවරලා අපි දෙන්න ගියා කීල්ස් එකට කන්න මොන හරි ගන්න කියලා. කන්න මොන හරි කිව්වට ඇත්තටම ගියේ කඩජෝරු මොන හරි ගන්න කියලා තමයි ඉතින්. මම ඊට කලින් මෙහෙම වීඩියෝ කරලා තිබ්බේ නැති නිසා හරියට වීඩියෝ කරලා නැහැ. මොකද ඇත්තටම මට ලැජ්ජායි ඒ වගේ තැන්වල වීඩියෝ කරන්න. මගේ වතුර බෝතලේ වැටිලා කොහොම හරි ඒකේ මූඩිය පැලුණා. ඊට පස්සේ කොහොම හරි බෑග් එක ඇතුලේ වතුර හැලිලා තිබ්බ නිසා තමයි මේක මෙහෙම වෙලා තියෙන්නේ. කොහොම හරි ඉතින් අපි දෙන්න ගෙදර ඇවිල්ලා මේකේ නම් භාගයක් කාලා තියෙන දැන්. මං හිතන්නේ මං වැඩිපුරම කන්නේ ටිපි ටිප් ජාති චොක්ලට් ජාති විතරයි මං හිතන්නේ. ඉතින් දැන් වෙලාව රෑ 10ට ළඟයි. ඉතින් මම දැන් කරන්න හදන්නේ මගේ night study challenge එක පටන් ගන්න. මං අද පැය 4ක් වගේ තමයි පාඩම් කරන්න හිතාගෙන ඉන්නේ. මොකද මට අද ටිකක් මහන්සි නිසා පාන්දර වෙනකන් ඇහැල්ලා ඉන්නේ නෑ මං අද. ඉතින් අද මං කරන්න හිතාගෙන ඉන්නේ රෙකෝඩින් එකක් බලන එකයි, නෝට් වගේක් පාඩම් කරන එකයි තමයි. ඉතින් වැඩි කතා නැතුව අපේ study challenge එක පටන් ගමු. ඉතින් මං අද මුලින්ම කරන්න හදන්නේ business communication වල මට මිස් වෙන lecture එක රෙකෝඩින් එකක් බලන එක. ඉතින් අපිට ලෙක්චර් එකක් සාමාන්‍යයෙන් පැය 3ක් වගේ තියෙන නිසා කොහොම හරි ඉතින් මේ පැය 4න් පැය 3ක්ම මගේ රෙකෝඩින් එකට තමයි මට රෙකෝඩින් එක බලන්න තමයි ඉවර වෙන්නේ. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube family එකට. ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝ බලන්නේ දැන්ම ගිහින් මගේ channel එක subscribe කරලා තියාගන්න. මගේ channel එකේ study tips ගැන ගොඩක් වීඩියෝ දාලා තියෙනවා. ඒ වීඩියෝ බලලා ඒව ගැන අදහසුත් පහලින් comment එකක් දාගෙන යන්න.
අද ලෙක්චර් එක ටිකක් මම නවත්ත බැලුවේ මොකද මට තේරුන්නේ නැති තැන් වගේක් තිබ්බ නිසා. කොහොම හරි ඉතින් මම මේ රෙකෝඩින් එක බලලා ඉවරෙද්දී පාන්දර 1:20 වගේ වුණා. ඉතින් දැන් මම කරන්න හදන්නේ පොඩි බ්‍රේක් එකක් ගන්න. අපි බ්‍රේක් එකෙන් පස්සේ හම්බෙමු. ගොඩක් වෙලා අද බ්‍රේක් එක ගත්තේ නැහැ මම. ඉතින් මම දැන් ආයෙත් කරන්න හදන්නේ මගේ රෙකෝඩින් එකේ තේරුන්නේ නැති තැන් ටික ආයෙත් බලලා පොඩ්ඩක් ඒ ටික අවුල් ටික හරි ගස ගන්න. මොකද මට රෙකෝඩින් එකේ අවසානයේ කියලා දුන්න ටික හරියටම තේරුන්නේ නැහැ. ඉතින් විනාඩි 15ක් වගේ රෙකෝඩින් එක ආයෙත් බලලා කොහොමද මම මගේ තේරුන්නේ නැති තැන් ටික මම ආයෙත් හදාගත්තා. ඊට පස්සේ ඉතින් මම ආයෙත් ලෝ වල නෝට් වගේක් පාඩම් කරා. ඉතින් ඒක නම් මට වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් අද වීඩියෝ එක මම මෙන්න මේ විදිහට තමයි ඉවර කරන්නේ. ඔයාලා අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. එතකන් පරිස්සමින් ඉන්න. බයි.